අද අපි කතා කරන්න යන්නේ තවත් වැදගත් මාතෘකාවක්. ඒ දේශපාලන විද්‍යාව 12 ශ්‍රේණිය දෙවෙනි පාඩම. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව විෂය සමන්විත වෙන ශ්‍රේෂ්ඨ කියන පාඩමේ තියෙන අතිශයින්ම වැදගත් මාතෘකාවක් වෙන දේශපාලන ආයතන ගැන තමයි අපි කතා කරන්න යන්නේ. හරි. අපි එහෙනම් මාතෘකාව වැඩි කතා නැතුව පටන් ගමු. දේශපාලන ආයතන. දැන් දේශපාලන ආයතන ගැන කතා කරන්න කලින් අපි මුලින්ම බලන්න ඕන මොකක්ද මේ ආයතනයක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ආයතනයක් කියලා කියන්නේ මොකක් හරි නිශ්චිත ඉලක්කයක් අරමුණක් ඉෂ්ට කරගන්න හැදිච්ච සංවිධාන වලට අපි ආයතන කියලා කියනවා. ඉතින් ඒ විදිහට සමාජ වටපිටාව ඇතුලේ ගොඩාක් ආයතන තියෙනවා. ඉතින් අපේ විෂයට අදාළ වෙන විදිහට මේ දේශපාලන වශයෙන් ගොඩනැගිච්ච ආයතන පද්ධතියකුත් මේ සමාජය තුළ තියෙනවා. ඒ කියන්නේ අපේ විෂයේ අධ්‍යයනය කරන ප්‍රධාන කොටසක් බවට මේ දේශපාලන ආයතන කතා කරනවා. ඒ කියන්නේ මේ සමාජය ඇතුළේ ඇත්තටම දේශපාලනයේ තියෙන ආයතනගත වෙලා. ඒ කියන්නේ දේශපාලනය ප්‍රකාශ වෙන්නේ කොහෙන්ද? ආයතන ඇතුළේ. දැන් රටේ නීතිය හදන්නේ කොහෙන්ද? පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරලා ආර්ථික වර්ධනයක් ඇති කරලා මිනිසුන්ගේ සුබ සාධනය ඇති කරලා යහපත් සමාජ ජීවිතයක් ඇතුළේ මිනිස්සුන්ට ගත කරන්න ඕන වටපිටාව හදන එක ඔය පාර්ලිමේන්තුවේ වගකීමක් වෙනවා. ඒ නීති රීති හදන්න. ඒකට මූලික වෙදින්මැදිහත් වෙන්නේ ආණ්ඩුව කියන එක අපි දන්නවනේ. ඒ කියන්නේ දේශපාලන ආයතන වලට නැත්තම් මේ දේශපාලන සංවිධාන වලට නිශ්චිත ඉලක්කගත අරමුණු තියෙනවා. ඒ අරමුණුත් එක්ක තමයි මේ ආයතන හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම සමාජ දිහා බැලුවට පස්සේ අපිට පේන්න තියෙන දෙයක් තමයි දේශපාලනයේ තියෙන ආයතනගත වෙලා. ඒ ආයතන ඇතුළෙන් තමයි ගොඩක් වෙලාවට මේ සමාජය තුළ තියෙන දේශපාලන ක්‍රියාදාම, ඊට පස්සේ දේශපාලන භාවිත ඒව ප්‍රකාශ වෙන්නේම මේ ආයතන ඇතුළේ. ඉතින් ඒ නිසා තමයි අපේ විෂය ශාස්ත්‍රය ඇතුළේ අතිශයින්ම වැදගත් මාතෘකාවක් විදියට මේ ආයතන ගැන කතා කරන්නේ. ඉතින් මේ ආයතන වලට ආරම්භයක් තියෙනවා, පරිණාමයක් තියෙනවා, ඒවට වෙන් වෙච්ච කාර්යභාරයක් තියෙනවා, මේ වැදල විවිධ නීති රීති තියෙනවා. ඉතින් ඒව ගැන අපි වැදගත් මූලික අවධානයක් යොමු කරලා ප්‍රධාන පෙළේ ආයතන කීපයක් ගැන විතරක් මේ පාඩමේදී කතා කරනවා. හරි. එතකොට දැන් අපි දේශපාලන විද්‍යාවේදී විතරක් නෙවෙයි මේ ආයතන ගැන අත්‍තරම කතා කරන්නේ. ඔය අධ්‍යාපන විද්‍යාව, සමාජ විද්‍යාව, නීතිය ඒ විෂයන් වලදී මේ ආයතන ගැන කතා කරනවා. ඉතින් අපිත් ආයතන ගැන කතා කරනවා. මොකද අපි දන්නවා අපේ දේශපාලන විද්‍යාව විෂය සමාජ විද්‍යාව විෂයක්. ඉතින් මේ ආයතන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සමාජයේ, දේශපාලනයේ තියෙන්නේ සමාජයේ. ඒ සමාජය තුළ දේශපාලනයේ තියෙන ආයතනගත වෙලා. ඉතින් අපි ඒ නිසා මේ ආයතන ගැන වැඩි අවධානයක් යොමු කරලා අධ්‍යයනය කරන්න ඕන. මේ මාතෘකාවේදී දැන් ආයතන තව ගත්තොත් තවදුරටත් කියනවා. මම මේ වීඩියෝ එක දිග වෙන නිසා තා ගෙටින් කියන්න උත්සාහ කරේ. මම තව කිව්වොත් මේ ආයතන විධිමත් සහ විධිමත් විදියට ආකාර දෙකකට බෙදේ. සාමාන්‍යයෙන් අපි විධිමත් ආයතන කියලා කියන්නේ පාර්ලිමේන්තුව, පාසල, ඊට පස්සේ විධායකය, කැබිනට් මණ්ඩලය අපිට ඇහැට පේන්නේ භෞතිකව දෘශ්‍යමාන වෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ කාර්ය මණ්ඩල තියෙනවා, භෞතික සම්පත් තියෙනවා. ඒවා අපි විධිමත් දේශපාලන ආයතන විදියට දකිනවා. ඒ වගේම තමයි අපි අවිධිමත් දේශපාලන ආයතන විදියට ඔය පවුල, ඥාති, කුල, ගෝත්‍ර ඒ වගේ දේවල් අපි අවිධිමත් දේශපාලන ආයතන විදියට සලකනවා. හැබැයි අපිට ඒවා මේ පේන්නේ නැහැ, ඇහැට පේන්නේ නැහැ, භෞතිකව දෘශ්‍යමාන වෙන්නේ නැහැ. හැබැයි ඒවයි ක්‍රියාකාරීත්වය පැවැත්ම අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට ගොඩනැගිච්ච දේශපාලන ආයතන ගණනාවක් තියෙනවා. ඉතින් ඒ ගණනාවෙන් කීපයක් විතරක් මම මේ මාතෘකාවේදී කතා කරන්න උත්සාහ කරනවා. හරිද? ඉතින් අපි මුලින්ම බලමු අපි මේ කතා කරන්න යන දේශපාලනයේදී වැදගත් වෙන ආයතන ටික මොනවද කියන එක. මම මේ වැඩේ ලේසි කරගන්න ගැලීම් සටහනක් බෙදා ගන්නම් කොටස් මෙන්න මේ විදියට 4කට. හරි. පේනවනේ? හරි. අපි මේ මාතෘකාවේදී ආයතන 5ක් ගැන කතා කරනවා. හරිද? එකක් තමයි රාජ්‍ය. ඊළඟට ආණ්ඩුව. ඊළඟට දේශපාලන පක්ෂ. ඊළඟට බලපෑම් කණ්ඩායම්. ඊළඟට සිවිල් සමාජය. මෙන්න මේ ආයතන 5 ගැන තමයි අපි මේ මාතෘකාවේදී කතා කරන්නේ. මෙතනදී අපි රාජ්‍ය ආණ්ඩුවයි එකම මාතෘකාවක් ඇතුලේ අන් කොටස් දෙකක් විදියට තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මම මුලින්ම මෙතන ලියනවා රාජ්‍ය සහ ආණ්ඩුව. රාජ්‍ය සහ ආණ්ඩුව. ඊළඟට අපි කතා කරනවා දේශපාලන පක්ෂ ගැන. ඊළඟට අපි කතා කරනවා
බලපෑම් කණ්ඩායම් ගැන. බලපෑම් කණ්ඩායම් ගැන. ඊළඟට අපි කතා කරනවා සිවිල් සමාජය ගැන. නැත්නම් මේකට අපි සිවිල් සමාජ සංවිධාන කියලා කියනවා. අපි මෙන්න මේ මාතෘකාවේදී මේ ප්‍රධාන ආයතන පහ ගැන තමයි කතා කරන්නේ. හරි. වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු. මුලින්ම මම කියලා දෙන්නම් මේ රාජ්‍ය ආණ්ඩුව කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් ළමයි රාජ්‍ය කියලා කියන්නේ මෙන්න මේ සමාජයේ තියෙන ඒ කියන්නේ සාපේක්ෂව දීර්ඝ කාලයක් ස්ථාවරව තිබිච්ච මේ සමාජයේ තියෙන අති මූලිකම කේන්ද්‍රීයම දේශපාලන ආයතන තමයි අපි රාජ්‍ය කියලා කියන්නේ. මොකද්ද රාජ්‍ය කියලා කියන්නේ? සාපේක්ෂව දීර්ඝ කාලයක් ස්ථාවරව පැවති සමාජයේ තියෙන අති මූලිකම කේන්ද්‍රීයම ආයතනය තමයි මේ රාජ්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් වර්තමානයේ කොට නැගිලා තියෙන රාජ්‍යයක් දැන් බොහෝ කාලෙක ඉඳන් නොවෙනස්ව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ සාපේක්ෂව දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාවරව තියෙන සමාජයේ තියෙන අති මූලිකම නැත්නම් කේන්ද්‍රීයම සංවිධානය තමයි මේ රාජ්‍ය කියලා කියන්නේ. ඒක කේන්ද්‍රීය වෙන්න හේතුව මම කියන්නම්. ඒක කේන්ද්‍රීය වෙන්න හේතුව තමයි මේ දේශපාලනික වශයෙන් සිද්ධ වෙන හැම සිද්ධියක්ම වෙන්නේ මොකක් ඇතුළේද? අන්න රාජ්‍ය ඇතුළේ තමයි හැම සිද්ධියක්ම වෙන්නේ. ඒතකොට දේශපාලන දේවල් විතරක් නෙවෙයිනේ සමාජ ආර්ථික වශයෙන් සංස්කෘතිමය වශයෙන් කියන ඔය සමාජ වෙන සියලුම කාරණා වෙන්නේ මේ රාජ්‍ය ඇතුළේ තමයිනේ. හැබැයි අපි මේ මාතෘකාවේදී කතා කරන්නේ අපේ විෂයට අදාළවනේ. එතකොට අපි කතා කරන්නේ මේ රාජ්‍ය ඇතුළේ සිද්ධ වෙලා තියෙන දේශපාලනික වශයෙන් වැදගත් වෙන දේවල් තමයි කතා කරන්නේ. එතකොට මේ දේශපාලනික වශයෙන් වැදගත් වෙන දේවල් සිද්ධ වෙලා තියෙන්නේ මේ රාජ්‍ය ඇතුළේ. එහෙනම් මේක සමාජයේ තියෙන කේන්ද්‍රීයම මූලිකම දේශපාලන ආයතනය තමයි. හැබැයි මෙතනදී අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ රාජ්‍යයට පණ නැහැ. ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් නැහැ. මේක අචේතනිකයි. හරිද? ඉතින් එතකොට මේ රාජ්‍ය වැඩ කරන්න කවුරු හරි ඉන්න ඕනනේ. මේකට පණ නැති දෙයක් නෙමෙයි. එහෙනම් ළමයි මේ රාජ්‍යයේ ප්‍රායෝගික කටයුතු ඉෂ්ට කරන්න තමයි ආණ්ඩුව හදාගෙන තියෙන්නේ. එහෙනම් ආණ්ඩුව කියන්නේ මොකද්ද? රාජ්‍යයේ කටයුතු ප්‍රායෝගිකව ඉටු කරන ආයතන. ඉතින් අපි දන්නවා මේ ආණ්ඩුව හදන්නේ කවුද? ඒ රටේ ඉන්න පුරවැසියෝ එකතු වෙලා තමයි බලය පවරලා මේ ආණ්ඩුව හදන්නේ. ඒතර ආණ්ඩුව තමයි රාජ්‍යයේ කටයුතු ප්‍රායෝගිකව ඉෂ්ට කරන ආයතනෙ වෙන්නේ. එහෙනම් අපි දැන් ඔන්න දේශපාලන ආයතන දෙකක් ගන්නවා. රාජ්‍ය කියලා කියන්නේ සාපේක්ෂව දීර්ඝ කාලයක් ස්ථාවරව තිබිච්ච සමාජයේ තියෙන අතිමූලිකම කේන්ද්‍රීයම දේශපාලන ආයතන. ආණ්ඩුව කියන්නේ මොකද්ද? රාජ්‍යයේ කටයුතු ප්‍රායෝගිකව ඉටු කරන ආයතනය. රාජ්‍යයේ කටයුතු ප්‍රායෝගිකව ඉටු කරන ආයතනය. ඒකට හේතුව මොකද්ද? රාජ්‍යයට ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒක ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව හදන්නේ රටේ ඉන්න පුරවැසියෝ ආණ්ඩුව පිහිටවලා ඒ කියන්නේ මැතිවරණ ක්‍රියාවලියෙන් බලය පවරනවා දේශපාලනයට. ඒ හරහා තමයි ආණ්ඩු ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ රාජ්‍යයන් ඇතුළේනේ. ඒතර අපි දැන් රාජ්‍ය කියන්නේ මොකද්ද කියන එක දන්නවා. ඒ වගේම තමයි ආණ්ඩුව කියන්නේ මොකද්ද කියන එක දන්නවා. ඊළඟට අපි යමු දේශපාලන පක්ෂ. බලමු දේශපාලන පක්ෂ කියන්නේ මොකද්ද කියලා. දේශපාලන පක්ෂ දේශපාලන පක්ෂයක් කියලා ළමයි කියන්නේ සාමාන්‍යයෙන් මැතිවරණයකින් හරි වෙනයම් මාධ්‍යයකින් හරි ආණ්ඩු බලය අල්ලගන්න සංවිධානය වෙච්ච කණ්ඩායම් වලට තමයි අපි කියන්නේ දේශපාලන පක්ෂ කියලා. වෙන විදිහකට කියනවා මෙන්න මෙහෙමත් කියනවා. මැතිවරණයකින් හරි වෙනයම් මාධ්‍යයකින් හරි ආණ්ඩු බලය දිනාගන්න සමාන අදහස් දරන පුද්ගල කණ්ඩායම් එකට එකතු වෙලා සංවිධානය වීම අපි දේශපාලන පක්ෂයක් කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි දන්නවනේ දේශපාලන පක්ෂයක් ගත්තම ඉතින් පක්ෂයක් වටේ එකතු වෙන්නේ සමාන අදහස් දරන මිනිස්සුනේ. ඒ පක්ෂයකට ගැලපෙන්නේ නැති මතවාදයක් නම් කෙනෙක් ළඟ තියෙන ආයේ පක්ෂයට කොහොමද සම්බන්ධ වෙන්නේ නැහැ. ඒතකොට සමාන අදහස් දරන
මිනිස්සු තමයි මේ පක්ෂ වටා එකතු වෙන්නේ. මොකටද ඒතකොට පක්ෂ හදාගන්නේ? මැතිවරණයකින් හරි වෙනයම් මාධ්‍යයකින් හරි ආණ්ඩු බලය අල්ලගන්න. හරිද? එතකොට අපි බලනවා මේ වෙනයම් මාධ්‍ය කියන්නේ මොකද? මේ මැතිවරණ ඒවනම් අපි දන්නවනේ ඉතින්. දැන් තියෙන ජාතික ජන බලවේගනේ දේශපාලන පක්ෂයක් විදිහට මැතිවරණය හරහා තමයි බලයටපත් වෙන්නේ. ඉතින් අපි මැතිවරණයෙන් ආණ්ඩු බලය අල්ලගන්න විදිහ අපි දන්නවා. මේ වෙනයම් මාධ්‍ය කියන්නේ මොකද්ද? ඇත්තටම ළමයි වෙනයම් මාධ්‍ය කියලා කියන්නේ දැන් සමහර රටවල් වල මැතිවරණ තියන්නේ ඒ මැතිවරණයෙන් පත්වෙච්ච ආණ්ඩු හමුදා කුමන්ත්‍රණ වලින් පෙරළන අවස්ථා තියෙනවා. දැන් සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල මැතිවරණ තියෙනවා. හැබැයි ව්‍යවස්ථානුකූලව එක දේශපාලන පක්ෂයකට තමයි බලය පිටවන්න අවස්ථාව දීලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් චීනේ 1949 ඉඳලා ඉස්සරහට පැවතෙවිලා තියෙන චීන කොමියුනිස්ට් පක්ෂය. ඉතින් ව්‍යවස්ථාවෙන්න චීන කොමියුනිස්ට් පක්ෂයට තමයි බලය තියෙන්නේ ආණ්ඩු බලය පිටවන්න. හැබැයි මැතිවරණ තියෙනවා. හැබැයි බලය පිටවන්න පුළුවන් කාටද? චීන කොමියුනිස්ට් පක්ෂයට විතරයි. දැන් කියුබා විගත්තට පස්සේ 1959 ඉඳලා ඉස්සරහට තියෙන කාලවකවානුව මේ අද වෙනකන් තියෙන කාලය තුලේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය තමයි දිගින් දිගටම බලය රැඳිලි මැතිවරණ තියන්න පුළුවන්. හැබැයි බලය පිටවන්න පුළුවන් වෙන්නේ කියුබානු කොමියුනිස්ට් පක්ෂයට විතරයි. ඒ වගේ ඒ කියන්නේ ව්‍යවස්ථානුකූලවම ආණ්ඩු බලය අල්ලගන්න අවස්ථාව දීලා තියෙන එක පක්ෂයකට විතරයි. දැන් සමහර රටවල් වල හමුදා කුමන්ත්‍රණ සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 2021 අවුරුද්දේ පෙබරවාරි මාසෙ වෙද්දී මියන්මාරේ හමුදා කුමන්ත්‍රණයකින් අවුන් සාන් සූකි කියන දේශපාලන නායකයා ඒ කියන්නේ මැතිවරණයෙන් තමයි ආපත් වෙලා තිබ්බේ. එයා එළවල දාලා ඒ රටේ හමුදාව රටේ බලය අල්ලගෙන තියෙනවා. ඊළඟට 2021ම අගෝස්තු මාසෙ වෙද්දී ඔය ඇෆ්ගනිස්තානයේ පාලන කටයුතු කරගෙන යද්දී ඇමරිකානු හමුදා ඒකට සහයෝගය දීලා තියෙනවා. හැබැයි 2021 අගෝස්තු වෙද්දී ඒ ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානෙන් එළියට ගිහලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ මව් රටට ගිහලා තියෙනවා. ඊට පස්සේ අපි දන්න ප්‍රසිද්ධ මේ සටන්කාමී කණ්ඩායමක් වෙන තාලිබාන් නැත්නම් ඔය අපි දන්නේ තලිබාන් කිව්වම තමයි දන්නේ. අනේ තලිබාන් කණ්ඩායම ඇෆ්ගනිස්තානයේ බලය අල්ල ගන්නවා සටන්කාමී ක්‍රියාමාර්ගය ඇතුළේ. ඉතින් එතකොට ඒව තමයි අර ආණ්ඩු බලය ගන්න වෙනයම් මාධ්‍ය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ මැතිවරණයකින් හරි වෙනයම් මාධ්‍යයකින් හරි ආණ්ඩු බලය අල්ල ගන්න සංවිධානය වෙච්ච කණ්ඩායම්නේ. ඔය මම දැන් උදාහරණ විදියට කිව්වේ අපි මැතිවරණේ දන්නවා. හැබැයි වෙනයම් මාධ්‍ය දන්නේ. ඒ වෙනයම් මාධ්‍ය වලට තමයි මම දැන් උදාහරණ කිව්වේ. දැන් එතකොට අපි දන්නවා දේශපාලන පක්ෂ කියන්නේ මොකක්ද කියලා. අපි ඊළඟට බලමු බලපෑම් කණ්ඩායම් කියන්නේ මොකක්ද කියලා. බලපෑම් කණ්ඩායම්. තවත් වැදගත් ආයතනයක්. අපි මේ විදියට අඳගමු. මෙන්න බලන්න බලපෑම් කණ්ඩායමක් කියන එක. ආණ්ඩුවට පිටතින් ඉඳගෙන. මොකද්ද? ආණ්ඩුවට පිටතින් ඉඳගෙන ආණ්ඩුවේ තීන්දුව తీරන ප්‍රතිපත්ති ආදියට බලපෑම් කරන්න හදාගත්ත කණ්ඩායම් තමයි අපි කියන්නේ මේ බලපෑම් කණ්ඩායම් කියන්නේ. මොකද්ද? ආණ්ඩුවට එළියෙන් ඉඳගෙන ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුව తీරන නීති ආදියට බලපෑම් කරනවා. ඒ කණ්ඩායම් වල අරමුණු දිනා ගන්න සංවිධානය වෙලා තියෙනවා නම් අපි ඒවට කියනවා බලපෑම් කණ්ඩායම් කියලා. දැන් මෙහෙම කිව්වට එච්චරම පැහැදිලි නැත්නම් මම උදාහරණයක් දෙන්නම් මෙන්න මේ විදිහට. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙනවා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය. ඊට පස්සේ කුඩා තේවතු හිමියන්ගේ සංගමය. ඊට පස්සේ ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය. ඒ කියන්නේ එයාලගේ වෘත්තියට අනුව සංවිධානය වෙලා තියෙනවා කණ්ඩායම් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ කුඩා තේවතු හිමියන්ගේ සංගමය. අපි හිතමුකෝ ආණ්ඩුව මේ තේවගා වාර්ෂිතව සිද්ධ වෙන ක්‍රියාවලියට ඒ කියන්නේ හොඳ නැති ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ ගැටලු මතුවෙන ප්‍රතිපත්තියක් අරගෙන ආව කියලා. අන්න ඒ වගේ ගැටලු මතුවෙන ප්‍රතිපත්තියක් අරගෙන ආවට පස්සේ අර කුඩා තේවතු හිමියන්ගේ සංගමය ඊට එරෙහිව විරුද්ධ වෙනවා. ඒකට බලපෑම් කරනවා. අන්න එතකොට ඒ බලපෑම් කරලා ඒ වැරදි ප්‍රතිපත්තිය වෙනස් කරගන්න යාළු උත්සාහ කරනවා. අන්න එතකොට බලපෑම් කණ්ඩායම් හදන්නේ මොකටද? එයාලට උමනාවක් නැහැ රටේ බලය අල්ලගන්න. එයාලා තමන්ගේ ශේෂ්ඨට අදාළ මොකක් හරි අවුලක් වෙනවා නම් අන්න ඒ අවුලට විසඳුම් ගන්න ඒ ප්‍රතිපත්ති වලට එරෙහිව විරෝධතා දක්වනවා. ඒ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධතා දක්වලා තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. අන්න ඒවට තමයි අපි කියන්නේ බලපෑම් කණ්ඩායම් කියලා. එහෙනම් මොනවද බලපෑම් කණ්ඩායම් කියන්නේ? ආණ්ඩුවට එළියෙන් ඉඳගෙන ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුව తీරන වලට බලපෑම් කරලා තමන්ගේ කණ්ඩායම් වල
පොදු අරමුණු දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වෙච්ච කණ්ඩායම්. ඊළඟට අවසාන දේශපාලන ආයතන අපි කතා කරනවා. බලමු සිවිල් සමාජ සංවිධාන කියන්නේ මොනවද කියලා. සිවිල් සමාජ සංවිධාන කියලා කියන්නේ මෙන්න බලන්න. ඒකත් අපි මේ විදිහට අඳගමු. සිවිල් සමාජ සංවිධාන කියලා කියන්නේ ළමයි ආණ්ඩුවට එළියෙන් ඉඳගෙන තම කණ්ඩායමේ පොදු අරමුණු දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වෙච්ච සමිති සමාගම් වලට කියනවා අපි සිවිල් සමාජ සංවිධාන කියලා. මොකද්ද? ආණ්ඩුවට එළියෙන් ඉඳගෙන තම කණ්ඩායමේ පොදු අරමුණු වෙනුවෙන් සංවිධානය වෙච්ච කණ්ඩායම් වලට අපි කියනවා සිවිල් සමාජ සංවිධාන කියලා. එතකොට මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද? බලපෑම් කණ්ඩායමේ සිවිල් සමාජයේ බලපෑම් කණ්ඩායම මොකද්ද කරේ? බලපෑම් කණ්ඩායම ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුව తీරන වලට බලපෑම් කරා. හැබැයි සිවිල් සමාජ සංවිධානය එහෙම කරාද? නෑ. සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවෙන් එළියේ ඉඳගෙන තමන්ගේ පොදු අරමුණු වෙනුවෙන් තමයි සංවිධානය වෙලා තියෙන්නේ. ඒකත් තවදුරටත් පැහැදිලි වෙන්න මම මේ විදිහට උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි දන්නවා ගමේ තියෙන මරණාධාර සමිතිය. ඊට පස්සේ ක්‍රීඩා සමාජය. නේ යෞවන සමාජය. ඔය වගේ සංවිධාන ගමේ හදාගෙන තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ගම්වල තියෙන මරණාධාර සමිතියක් ගන්න. ඒ සමිතිය මොකද කරන්නේ? ගමේ ඉන්න සමාජිකයෝ එකට එකතු වෙලා මාසිකට අර මුදලක් යෝජනා කරලානේ ඊට පස්සේ අර මුදල එකතු කරලා ගමේ තියෙන පොදු තැනක ගොඩනැගිල්ලක් හදලා ඊට පස්සේ අවශ්‍ය කරන බඩු බාහිර ආදී අරගෙන ඉතින් මේ පොදු ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. සමාජිකයන්ගේ අවශ්‍යතාව මොනවා ඉෂ්ට වුණා මොකද කරන්නේ? අන්න ඒ බඩු බාහිර ආදී දෙනවනේ. සමාජිකත්වය නොදක්වන කෙනෙක්ට ඒ බඩු බාහිර ආදී දෙනවා නම් ඒකට යම් මුදලක් අය කරනවනේ. ඒ මුදලත් පාවිච්චි කරන්නේ මොකටද? ඒ තමන්ගේ සමිතියේ සුබ සාධනීය වෙනුවෙන්ම තමයි මේ මුදල් පාවිච්චි කරන්නේ. හැබැයි කාටවත් මේ ආණ්ඩුව වලට බලපෑම් කර හිටියද? නෑ. ගමේ මිනිස්සු එකට එකතු වෙලා තමන්ගේ පොදු අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ මරණාධාර සමිතිය හදාගෙන තියෙන්නේ. ඉතින් ඒතකොට ආණ්ඩුව වලට බලපෑම් කරන්න ගියෙත් නෑ. ආණ්ඩු බලය අල්ලන්න ගියෙත් නෑ. මේ පොදු අරමුණු වෙනුවෙන් මිනිස්සු මේක හදාගෙන තියෙන්නේ. අන්න ඒවට තමයි අපි කියන්නේ සිවිල් සමාජ සංවිධාන කියලා. හැබැයි ඉතින් මේ සිවිල් සමාජ සංවිධාන අපිට සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් බැහැරයි කියලා කියන්න බෑ. ඒ වගේ ඉතින් යම් මතිමතාන්තර අදහස් තියෙන මිනිස්සු ඉන්නවනේ. හැබැයි මෙහෙමයි ආණ්ඩුව වලට යාලා බලපෑම් කරන්නේ. තමන්ගේ පොදු අරමුණ ඉෂ්ට කරගන්න තමයි යාලා මේ සංවිධානය වෙලා තියෙන්නේ. පැහැදිලිද? ඔන්න එහෙනම් මම කිව්වා මේ අපි කතා කරන ප්‍රධාන පෙළේ ආයතන පහ ගැනම කතා කරලා ඉවර කරලා තියෙනවා. ඉතින් මේව ඇතුලේ තියෙනවා ලස්සන හරි ලේසි මාතෘකා ටිකක්. ඉතින් ඒව ගැන තමයි අවසානයේදී සාකච්ඡා කරලා මේක ඉවර කරගන්න තියෙන්නේ. මේක තමයි මූලික සැකෙල්ල සැලැස්ම. මේ ටික දන්නවනම් සාමාන්‍යයෙන් මේ ආයතන පහේ මූලික අදහස් අරගන්න පුළුවන්. ඊටු කොටස් ටිකක් කරාම මේක හරිය ලේසි මාතෘකාවක්. මොකද විශේෂයෙන් භාගය කියන්නේ පාඩමෙන් භාගයට වඩා අවරණය වෙනවා. මෙන්න මේ ආයතන පහ කරාට පස්සේ. මෙන්න අවසාන අවතාවට නැවත මම මතක් කරන්නම්. රාජ්‍ය සහ ආණ්ඩුව පළවෙනි ආයතන දෙක විදිහට මම කතා කරා. රාජ්‍ය කියලා කියන්නේ මොකද්ද? සාපේක්ෂව දීර්ඝ කාලයක් ස්ථාවරව තිබිච්ච සමාජයේ තියෙන අතිමූලිකම දේශපාලන සංවිධානය තමයි රාජ්‍ය කියලා කියන්නේ. හරිද? මේ තියෙන්නේ. ඊළඟට රාජ්‍යයේ කටයුතු ප්‍රායෝගිකව ඉටු කරන ආයතනය තමයි ආණ්ඩුව කියලා කියන්නේ. ඊළඟට බලමු දේශපාලන පක්ෂය කියන්නේ මොකද්ද කියලා. මැතිවරණයකින් හරි වෙන යම් මාධ්‍යයකින් හරි ආණ්ඩු බලය අල්ලගන්න සමාන අදහස් දරන කණ්ඩායම් සංවිධානය වෙලා ඉන්නවනම් අපි ඒවට කියනවා දේශපාලන පක්ෂ කියලා. බලපෑම් කණ්ඩායම් ආණ්ඩුවට එළියෙන් ඉඳගෙන ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුව తీරන වලට බලපෑම් කරලා තම කණ්ඩායම් වල පොදු අරමුණු දිනා ගැනීම වෙනුවෙන් තමයි බලපෑම් කණ්ඩායම් හැදිලා තියෙන්නේ. සිවිල් සමාජ සංවිධාන හැදිලා තියෙන්නේ ආණ්ඩුවට එළියෙන් ඉඳගෙන සාදීනව තමන්ගේ පොදු අරමුණු දිනා ගැනීම වෙනුවෙන් තමයි මේ කණ්ඩායම් සංවිධානය වෙලා තියෙන්නේ. එහෙනම් අපි නැවතත් තවත් දවසකින් හම්බ වෙමු.